බෝපේ තුම්මෝදර අතුරු මාර්ගයේ පිහිටලා තිබෙන ගොඩක් ප්‍රසිද්ධ නැති දිය ඇල්ලක් තමයි දඹෝර ඇල්ල. Google සිතියමේ නිරවද්‍ය නොවන තොරතුරු නිසා ඇල්ල සොයා ගන්න ටිකක් අපහසු වේවි. අයර් වතුයායට අයත් ලබුගම ඩිවිෂනයේ ප්‍රවිෂ්ඨ මාර්ගයෙන් දකුණු පැත්තට ටිකක් දුර ගොස් රබර් ඉඩමක් හරහා පහළට බැසීමෙන් මේ ඇල්ලට ළඟා වෙන්න පුළුවන්. ඇල්ල ළඟට යන්න පාරක් නැති නිසා ගමන ටිකක් අසීරුයි. දඹෝර ඇල්ල මීටර් 10ක් 15ක් අතර උසකින් යුක්ත වෙනවා. ඇල්ලේ පහළ ජල තටාකයක් තිබෙනවා. එතන ගැඹුර හරියට කියන්න අමාරුයි. සමහර තැන් අඩි 10කට වඩා ගැඹුරුයි. ඒ නිසා හරි හැටි නොදැන එතනට බහින නුවණට හුරු නැහැ. දකුණු පැත්තේ කෙළවරෙන් ඇල්ල මුදුනට නගින්න පුළුවන්. ගමන ටිකක් අපහසුයි. ඉහළ කොටසේ තැනින් තැන තියුණු කටු සහිත ගස් තියෙනවා. ඒ වගේම ගල් පොත්තත් හොඳටම ලිස්සනවා. නමුත් ඇල්ල මුදුන හරිම නිස්කලංකයි, අලංකාරයි. මේ ඇල්ලෙන් වැටෙන ජලය වක්කුවට එකතු වෙනවා. දිය ඇල්ල වටා තිබෙන වතුයායේ සේවය කරන දෙමළ ජනතාව ඉස්සර ඉඳන්ම මේ ඇල්ලෙන් තමන්ගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ නිසා මේ ඇල්ල දෙමළ ඇල්ල විදිහටත් හඳුන්වනවා. පිටපලාතකින් එන උදවියට නම් දඹෝර ඇල්ල පිහිටන ස්ථානය හරියටම කියන්න ප්‍රදේශවාසී මැලිකමක් දක්වනවා කියලා අපිට තේරුණා. ඒ වගේම තව දෙයක්. සමහර වැසි කාලවලදී ඇල්ල ඉහළින් තිබෙන ගස් පඳුරු විශාල වතුරු පාරවල් නිසා පහළට කඩාගෙන ඇවිත් එක තැන්වල රැඳෙනවා. ඒ වගේ කාලවලට දඹෝර ඇල්ලේ සුන්දරත්වය අත්විඳින්න ටිකක් අමාරුයි. විශේෂයෙන් ඇල්ල උඩට යන මාර්ගත් වැහිලා යනවා. ඒ නිසා දඹෝර ඇල්ලට විතරක් යනවා නම් එකක් හොයලා බලලා එන එක නුවණට පුරුයි.